මේවයි කියන්නේ. දෙනවද දෛර්ඝ්‍යික හතරෙහි එකතු වෙයි දිශාව හා විශාලත්වය දල වශයෙන් නහන. දල වශයෙන් නහන්න හේතුව දත්ත දීලා තියෙන්නේ කොහොමද? දත්ත දීලා තියෙන්නේ දල වශයෙන්. හරි. එතකොට මේකෙදී කෝණ දන්නේ නැතුව විශාලත්ව දන්නේ නැතුව අපිට සමීකරණ මොකද පාවිච්චි කරන්න පුළුවන්ද මේක? සමීකරණ පාවිච්චි කරන්නත් බෑ විභේදනය කරන්නත් බෑ. ඒකෙන් අපිට මේ දීලා තියෙන විදිහට බෑ. ඊතල විශාලත්වයේ දල වශයෙන් අදලා මොකක් නිර්මාණය කරන්නේ? බහුවස්ත්‍රය නිර්මාණය කරනවා. හරිද? දෛශික බහුවස්ත්‍රය නිර්මාණය කරාම පටන් ගන්න තැනයි අවසාන තැනයි යාගන්න රේඛාව ලැබෙන්නේ මොකක්ද? සම්ප්‍රේත. එක් සම්ප්‍රේත. හරි. එහෙනම් අපි දෛශික බහුවස්ත්‍රය අධික මේක. මේක තියෙනවාද කියලා මෙන්න මේ විදිහට. ආසන්න වශයෙන් මෙන්න මේ පැත්තට තියලා තියෙන දෙන්න සමානයි. මේ දෙන්න නිකන් සමානයි වගේ තියෙන්නේ. එතකොට මේ පැත්තට තියනවා තව කෙනෙක් එයා මේගොල්ලන්ට සාපේක්ෂව ටිකක් විශාලයි. මේ පැත්තට තියෙනවා තව කෙනෙක් මේ දෙන්න නිකන් ආසන්නව පොඩක් සමානයි වගේ පොඩක් තියෙනවා. එහෙනම් මෙයාගෙන් අපි බහුවස්ත්‍රය නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මොකක් හරි පැත්තකින් පටන් ගන්න. අපි මේ පැත්තෙන් පටන් ගමු. මේ පැත්තෙන් පටන් ගත්තොත් මෙන්න මේ පිළිවෙලට දෛශිකයට ඔක්කොම හම්බ වෙන්න අපි යනවා. හරි? එහෙනම් මෙයාගෙන් පටන් ගත්තොත් මේ පැත්තේ දෛශික ටික ඔක්කොම හම්බ වෙන්න දෛශික ගලාගෙන යන විදිහට තමයි යන්නේ. එහෙනම් මම මුලින්ම මෙයාව අඳිනවා. මෙයා ගන්නම මෙන්න මේ වගේ මට අඳින්න පුළුවන්. අර විශාලත්වය උඩ තියාගන්න. හරි. එහෙනම් මෙයා සෙට් වෙන්න ඕනේ ඉවර වෙන තැනින් ගලාගෙන යන පරිදි. ඕනනම් මට මෙයාව අඳින්න පුළුවන් මෙහෙම. ඒ වගේම ඕනනම් මට මෙයාව අඳින්න පුළුවන් මෙහෙම. කොහොම අඳින්නත් පුළුවන්. කොහොම අඳින්නත් පුළුවන්. මොකක්ද හරි? මොකක්ද හරි? ගලාගෙන යන පරිදි නම් මේක ගලාගෙන යනවා. නෑ මෙයාගේ තලේ මෙහෙට මෙයාගේ තලේ අනිත් පැත්ත. ගලාගෙන යනවා නම් මේකන්ට සෙට් වෙන්න ඕනේ ඊළඟ තලේ මේ පැත්තට යනවා. හරි? අන්න ඒක තමයි ඔළුවේ තියා ගන්න ඕනේ. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට මෙයාව සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව සෙට් කරගමු. උත්තර වෙන ගන්න මෙතනට. ඔන්න ඔය විදිහට ගමු. ඊට පස්සේ මෙයා ඉවර කරගන්න මෙයා සෙට් කරගත්තා. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. ආසන්න වශයෙන් මොනවා වගේ දෙන්නේ? මෙන්න පටන් ගත්ත තැන මෙන්න ඉවර වෙන තැන. පටන් ගත්ත තැන ඉවරුන තැන යාමකට එනවා මට. ඔන්න ඔය විදිහට. එතකොට අපේ උත්තරේ වෙන්නේ මෙන්න මේ කියන පද්ධතියේ සම්ප්‍රයුක්තයේ විදිහට ලැබෙන එක නා කොහොමද ලැබෙන්නේ? මෙන්න මේ වගේ එකක්. එහෙම කියලා කියනවා. එහෙම කියලා කියනවා එක එක. එහෙනම් අපි පළවෙනි උත්තරේ ගන්න. පළවෙනි උත්තරේ ගන්න. හරි.